එතකොට මේ මහා සිද්ධාර්ථ මහ බෝධිසත්වයන්ට සිවණ සලසන්නමයි බෝධීන් වහන්සේ පෙර නැගුණේ. සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් මව් කුසින් ඉපදෙන වෙලාවේ මේ ලෝකේ වස්තු 7ක් පහළ වෙනවා. එකක් තමයි බෝධීන් වහන්සේ. අනිත් වස්තුව තමයි යශෝදරාව. කාන්ත කාශ්‍යය, චන්න ඇමති, කාලුදා යමාත්‍ය, ආනන්ද තෙරු සහ සතර මහා නිදානේ. එයින් අද වෙනකොට ඇහෙන් දකින්න තියෙන එකම එක සහජාත වස්තුව තමයි ජයසිරි මහා බෝධිකාංශය. භාග්‍යතුන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා හැරෙනකොට ඒ පරම්පරාවේ ජීවමාන ස්වභාවයෙන් වැඩ සිටින්නේ සහජාත වස්තුවෙන් ජයසිරි මහා බෝධීන් වහන්සේ. ඉතින් මේ ජයසිරි මහා බෝසෙවෙනි තමයි බුදුරජාණන් වහන්සේ මාර පරාජය කළේ. දස බිම්බරක් මාර සෙනඟ පරාජයට පත් කරලා ඒ මාර්ග සෙනඟ දකින්න විට දෙවියන් බඹුන් පවා පලා ගියා. ඒ කිසිදු තැන රෝමයකටවත් බියතති ගැනීමක් නැතුව සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරම මාර සේනාවටවත් බිය නැතුව බෝසෙවෙනි වජිරාසන මත අපගේ මහ බෝසතුන් වැඩ සිටියා. මාරයා යම්තාක් නිරේවල් වල ලෝධිය ඇද්ද ඒ ලෝධිය ආකාශයෙන් වරුසාවක් වගේ බෝ සමිඳුන් හලලා දෙනවා. එක බෝ පත්තරයක්වත් සම්බුදු බවට සෙවණ සැලසීම පිණිස පහළ වූ බෝ සමිඳුන් තම කෘත්‍ය නිමා නොකොට හානියකටපත් වෙන්නේ නැහැ. තම කෘත්‍ය නිමා නොකොට හානියකටපත් වෙන්නේ නැහැ. තවම බුදුරජාණන් වහන්සේ සම්බුදු වී නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේ ඒ ලෝධියටවත් බෝපතක්වත් පිච්චුන්නේ නැහැ කියනවා. එහෙම අනුභවයක් තිබ්බා කියන්නේ. මේ නිරේ ගිනි දැල් වලට නිරි සතුම් දැවෙද්දි පිච්චෙද්දි මනුලොව තියෙන මහා ගල් පර්වත උණු වෙන තරම් ගිනි ජාලාවක් තියෙන ලෝධිය. එහෙව් ලෝධියකටවත් බෝධීන් වහන්සේගේ පත්‍රයකට හානියක් කරන්න බැරි වුණා. සම්බුදු කෙනෙකුට සෙවණ සලසන කෘත්‍ය පැවරුනේ බෝ සමිඳුන්ට. ඒකයි මේ නිකං බෝ ගස්වලයි. මේ ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පරම්පරාවේ වෙනසක් තියෙනවා. ඒක තේරුම් ගන්න. වෙන තැනක කරන බෝධි පූජාවයි ජයසිරි මහා බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධි දෙතිස්ඵල බෝධීන් වහන්සේ ලං කරන බෝධි පූජාවේ වෙනසක් තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ වගේ වෙන තැන්වල කරන නොහොමිනා වැඩවලයි මේ වාගේ උතුම් පුණ්‍ය භූමියක කරන නොමිනා වැඩවලයි ඒ පාපෙත් වෙනසක් තියෙනවා. ඉතින් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සව් කෙලෙසුන් නසා සම්බුදු වන මොහොතේ තනි නොතනියට පිටුපස සිටියේ බෝ සමිඳුන්. සඳ පවා ගිලී යද්දී ඉරු පවා තවම නැගී නැතිව දිවෙද්දී එවැනි වෙලාවක සම්බුදු වන බුදුරජුන්ගේ සම්බුදු බව සිපගත්තේ බෝ සමිඳුන්. පුරා සතියක් අමා නිවන් සැප විඳින අපගේ බුදුරජාණන් වහන්සේට කුටි වුණේ සියසතු වුණේ බෝ සමිඳුන්. සග්මන් කරන බුදුරජුන්ට සග්මන් මළුවේ පවන් සැලුවේ බෝ රජු. යමක මහා ප්‍රාතිහාර්ය පාන මොහොතේ බෝධීන් වහන්සේගේ සමීපේ ශරීරයෙන් විහිදෙන ගිනි ජාලා, ශරීරයෙන් විහිදෙන ජල ධාරා ආසාවෙන් සිපගත්තේ බෝ සමිඳුන්. දෙවියන් බඹුන් ස්තුති පූජා කියද්දී මල් වරුසා වත්සවද්දී ඒ සියල්ල දරා සිටි බෝ සමිඳුන්. අපගේ ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩපයෙන් නැගිට ඊශාන දිසාවේ සිට තමන්ගේ සම්බුද්ධත්වයට සෙවණ සැලසූ බෝ රජුන් දෙස ඉන්ද්‍රනීල නෙත් කාන්තිය විහිදුවමින් පුරා සතියක් අනිමිස ලෝචන කෘතඥතාවයේ දැක්වුවේ මේ උතුම් බෝ රජුන්ට. බුදුරජාණන් වහන්සේ පියවි ඇසින් දිව්‍යයන් මරුන් බඹුන් සහිත ලෝකයේ මේ පියවි ඇසින් බෝධීන් වහන්සේ දෙස හැර වෙන කිසිම වස්තුවක් දිහා එලෙස බලා ඉඳලා නැහැ. ගෞතම බුදුසසුන පවතින තුරු ලොවට සිත සලසන්න
ඒ උතුම් ආශිර්වාදය ධර්මයේ දේශනා කරන්නත් කලින් ජයසිරි මහා බෝධීන් වහන්සේ තුල තැන්පත් කළා. කෘතඥතාවය කියන පූජාවෙන් නැහැවිව්වා. සංසාරේ කවදාවත් රවල බලලා නැති, තරහ ඇරම් බලලා නැති, පිනට පහළ වුණ නිල්වන් නෙත් සංගලෙන් බෝරජු නැහැවිව්වා.